සරණයි. නිම්තරසපුව YouTube නාලිකාව වෙතට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ සූදානම් වෙන්නේ උදාවන්නා වූ ජුනි මාසයේ 21 වන ඉරිදා සිට ජුනි මාසයේ 27 වන සෙනසුරාදා දක්වා එළඹෙන සතිය ඔබේ ලග්නයට අනුව කොහොමද බලපාන්නේ කියලා විමසා බලන්න. ඔබේ රැකී රක්ෂා, ධන වාසනාව, සෞඛ්‍ය වගේම ආදරය සහ පෞල් ජීවිතය ගැන මේ සතියේ ග්‍රහ චලිතයන්ට අනුව සිදුවන බලපෑම ලග්නයෙන් ලග්නයට දැන් අපි විමසා බලමු. වීඩියෝ එකට ප්‍රථමව අපගේ channel එක subscribe කර සීනුව ලකුණ ඔබ තබා ගැනීමට අමතක කරන්නට එපා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය උත්සාහයේ තරමටම ප්‍රතිඵල රඟා කරගත හැකි සතියක්. රැකියා ස්ථානයේ පැවති අවිවේකී බව තරමක් දුරට මගහැරී යනු ඇත. හදිසි ධනලාභ ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. පෞල් ජීවිතය තුළ සාමය සහ සතුට රැකේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් අක්ෂි ආබාධ හෝ නිදිවැරීම නිසා සිදුවන වෙහෙසකාරී බව පිළිබඳව සැලකිලිමත් වන්න. ජය අංකය අංක 1. ජය වර්ණය රතු වර්ණය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මේ සතියේ තීරණ ගැනීමේදී වඩාත් බුද්ධිමත් විය යුතුයි. ව්‍යාපාර කටයුතු වල නිරත වන අයට නව ආයෝජන සඳහා සුභ කාලයකි. උසස් නිලධාරීන්ගෙන් පැසසුම් ලබයි. පවුලේ අය සමග කෙටි වන්දනා ගමනක් යාමට මඟ පෑදේ. උගුරේ ආසාදන හෝ සෙම් රෝග මතුවිය හැකි බැවින් සීතල කෑමබීම වලින් ප්‍රවේශම් වන්න. ජය අංකය අංක 6. ජය වර්ණය නිල් වර්ණය. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ කලක් තිස්සේ පැවති ප්‍රශ්න කිහිපයකට විසඳුම් සොයාගත හැකිවේ. රැකියාවේ කැපී පෙනෙන වෙනසක් සිදුවීමට ඉඩ ඇත. විදේශගතවීමට උත්සාහ කරන අයට සුභ ආරංචි ලැබේ. පෙම් සම්බන්ධතාවලට වැඩිහිටි ආශිර්වාදය හිමිවේ. සෞඛ්‍ය අතින් වාසිදායක වුවත් ධනහිස් ආශ්‍රිත වේදනා මතුවිය හැක. ජය අංකය අංක 5. ජය වර්ණය කොළ වර්ණය. කටක ලග්නය. කටක ලග්න හිමියන්ට මේ සතියේ මිශ්‍ර ඵලදායීතාවයක් පෙන්නුම් කරයි. මුදල් අතින් ලාභ වුවත් අනවශ්‍ය වියදම් අධික විය හැකි බැවින් සැලසුම් සහගත වන්න. නිවසේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් කැපකිරීමට සිදුවේ. ඥාතීන් සමග පෑහීමේදී වචන පාවිච්චය පිළිබඳ සැලකිලිමත් වන්න. ආමාශයගත රෝග මතුවීමට ඉඩ කඩ ඇත. ජය අංකය අංක 2. ජය වර්ණය ක්‍රීම් වර්ණය. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන් ආත්ම විශ්වාසය සහ පෞරුෂය ඉහළ යන සතියකි. සමාජ කටයුතුවලදී පෙරමුණ ගැනීමට අවස්ථාව ලැබේ. නව ආදායම් මාර්ග කරා යොමුවීමට වාසනාව පවතී. පවුලේ අය සමගින් සතුටින් කාලය ගත කිරීමට හැකිවේ. ලේ ගමනාගමනය ආශ්‍රිතව හෝ පපුවේ සුළු පීඩාකාරී තත්ත්වයන් ගැන සැලකිලිමත් වන්න. ජය අංකය අංක 7. ජය වර්ණය රන්වන් පාට.
කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමියන්ට මේ සතියේ ලේඛන, අධ්‍යාපන සහ sannivedana කටයුතු වලින් ඉහළම ජයග්‍රහණ ළඟා කරගත හැක. රැකියාවේ වගකීම් බහුල වන කාලයකි. බලාපොරොත්තු වූ පරිදි මුදල් අතට ලැබෙනු ඇත. සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරු වී යයි. ශරීරයේ අධික උෂ්ණත්වය නිසා ඇතිවන රෝගාබාධ ගැන අවධානය යොමු කරන්න. ජය අංකය අංක 3. ජය වර්ණය කහ වර්ණය. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ගේ ගෘහ ජීවිතය ඉතාමත් අලංකාර වන සතියකි. නව දේපල හෝ යානවාහන මිලදී ගැනීම් කෙරෙහි සිත යොමු වේ. හවුල් ව්‍යාපාර කරන අයට වැඩි ලාභ හිමිවේ. දුර බැහැර නෑදෑයෙකුගෙන් උදව් උපකාර ලැබේ. සෞඛ්‍ය අතින් යහපත් සතියක් වුවත් ආසාත්මිකතා හෝ චර්මරෝග ඇති අය ප්‍රමේසම් විය යුතුයි. ජය අංකය අංක 8. ජය වර්ණය සුදු වර්ණය. රුචික ලග්නය. රුචික ලග්නයෙන් උපන් ඔබට මේ සතියේ අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවත් ඒවා සාර්ථකව ජය ගැනීමට ශක්තිය ලැබේ. රැකියා ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වේ. අනවශ්‍ය ණය ගනුදෙනු වලින් වැළකී සිටීම යහපත්ය. පවුල් තුල සාමය රැකේ. හිසේ කැක්කුම හෝ ස්නායු ආශ්‍රිත සුළු ආබාධ මතුවිය හැක. ජය අංකය අංක 9. ජය වර්ණය තද රතු වර්ණය. ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට මේ සතිය පුණ්‍යවන්ත සතියක් වනු ඇත. ආගමික වතාවත් සහ සමාජ සේවා කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැය කිරීමට සිදුවේ. දරුවන්ගේ දක්ෂතා දැක සතුටු විය හැක. පිය පාර්ශවයෙන් ධනලාභ හෝ උදව් උපකාර ලැබේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතී. පැරණි රෝගාබාධ වලට සහනයක් ලැබේ. ජය අංකය 4. ජය වර්ණය රන්වන් කහ වර්ණය. මකර ලග්නය. මකර ලග්න හිමියන්ට මේ සතියේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට නම් දැඩි ඉවසීමක් අත්‍යවශ්‍ය වේ. උත්සාහයේ ප්‍රතිඵල ලැබීම තරමක් ප්‍රබාද විය හැක. ව්‍යාපාරවලදී දැඩි විශ්වාසවන්ත අය සමග පමණක් ගනුදෙනු කරන්න. පවුලේ අයගේ සහයෝගය නිරන්තරයෙන්ම හිමිවේ. වාත රෝග හෝ කොන්දේ අමාරු ගති මතුවිය හැක. ජය අංකය අංක 8. ජය වර්ණය නිල් වර්ණය. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන්ගේ සහෝදර සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් වන සතියකි. නව මිතුරන් හඳුනා ගැනීමට සහ ඔවුන්ගෙන් උදව් ලැබීමට ඉඩ කඩ පවති. රැකියාවේ උසස්කම් බලාපොරොත්තු විය හැක. තරුණ තරුණියන්ගේ ආදර සම්බන්ධතා සාර්ථක වේ. සෙම්ප්‍රතිශ්‍යාව හෝ ශ්වසන පද්ධතිය ආශ්‍රිත සුළු පීඩා ගැන සැලකිලිමත් වන්න. ජය අංකය අංක 2. ජය වර්ණය තද නිල්. මීන ලග්නය. මීන ලග්න හිමියන්ගේ මූල්‍ය පාලනය ඉතාමත් යහපත් මට්ටමක පවතින සතියකි. ඔබ කරන කියන වචනවලට සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වල නිරත අයට ඉතා ශුභයි. පවුලට අලුත් සමාජිකයෙකු එකතුවීම වැනි සතුටුදායක පුවත් ඇසීමට ලැබිය හැක. දත් කැක්කුම් හෝ මුඛය ආශ්‍රිත රෝග පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. ජය අංකය අංක 9. ජය වර්ණය කහ වර්ණය. ජුනි 21 වන දින සිට 27 වන දින දක්වා
සතියේ ලග්න පලාපල විස්තරය තමයි ඔබ මේ ශ්‍රවණය කළේ. ග්‍රහ අපල පවතින ලග්න හිමියන් උදේ සවස බුදුන් වැද පිරිත් ශ්‍රවණය කොට ආගමික වතාවත්වල නිරතවීමෙන් අපල දුරකරගත හැකි. ලබන්නා වූ සතිය ඔබ සැමට සියලුදේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන නිදුක් නිරෝගී සුභ සතියක් වේවා කියලා නිම්තර අසපුව අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නැවතත් මෙවැනිම වීඩියෝකින් හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.